ගොඩබිම ජීවත් වෙන ඕනිම සත්වයකට වැඩිය සාගරයේ ජීවත් වෙන ඕනිම මත්ස්‍යයකට වැඩිය පියාඹන කුරුල්ලෝ අතර ඉන්න දක්ෂම කුරුල්ලා. ඒ කියන්නේ ලෝකේ වේගවත්ම කුරුල්ලා ගැන තමයි අද මම ඔයාලට කියන්න යන්නේ. එයාගේ වේගය කොච්චරද කියනවනම් ඒ වේගය පැයට කිලෝමීටර 389ක්. හැබැයි මේ 389 කියන්නේ එයාගේ සාමාන්‍ය පියාඹන වේගය නෙවෙයි. එයා ගොදුරකට පහළට පියඹගෙන ඇවිල්ලා තමයි පහර දෙන්නේ. ඒ පහළට පියඹාගෙන එන එකට තමයි අපි කියන්නේ ස්ටූප් කරනවා කියලා. එයාගේ ස්ටූප් එක තමයි පැයට කිලෝමීටර 389ක් වෙන්නේ. ඔයාලට පේනවා ඇති එයාලගේ තියෙනව නහයේ කේතු හැඩති බැෆල්. ඒකෙන් කරන්නේ ජෙට් එන්ජින් එකක වායු ප්‍රවාහ නියාමකයක් විදියට ක්‍රියා කරලා මෙයාලා අධික සුළඟට මුහුණ දෙනකොට ඒකෙන් වෙන හානිය සම්පූර්ණයෙන් නවත්තනවා. එයාලා ස්ටූප් කරන වෙලාවට එයාලගේ පිහාටු එයාලට ලොක් කරගන්න පුළුවන්. එතකොට සුළඟේ ප්‍රතිරෝධයෙන් වෙන හානිය කිසිසේත්ම එයාට බලපාන්නේ නැහැ. තව පොඩි කරුණු කිහිපයක් මම ඉක්මනින් මතක් කරන්න. එයාලට තප්පරයට 25 වතාවක් 30 වතාවක් අතර ප්‍රමාණයක් තටු ගහන්න පුළුවන්. ඒක එයාගේ ශරීර ප්‍රමාණයත් එක්ක බලනකොට ඊටාම ලොකු වාර සංඛ්‍යාවක්. එයා තමයි වඳවීමේ තර්ජනයට මුහුණ දීලා ගැලවුණ එකම කුරුල්ලා. 1970 DDT කියන රසායනිකය පාවිච්චි කරාට පස්සේ මෙයාලගේ ගහණය ගොඩක් අඩු වුණා. හැබැයි ඉතිහාසයේ නැවත පුනර්ජවයක් සමගව නැගිටපු හොඳම කුරුල්ලා තමයි පැරග්‍රීන් ෆැල්කන්. දැන් එයාලා නැත්තේ ඇන්ටාර්ක්ටිකා මහද්වීපයේ විතරයි. පැයට කිලෝමීටර් 389ක ස්ටූප් එකක් ගහන පැරග්‍රීන් ෆැල්කන්ට පුළුවන් තප්පර 5න් නතර වෙන්න. පැරග්‍රීන් ෆැල්කන්ගේ ඇස්පෙනීම සාමාන්‍ය මිනිස්සෙකුට වඩා 8 ගුණයක් හොඳයි. එයාට කිලෝමීටර් 3ක් ඈතින් චලනය වෙන චූටි කුරුල්ලෙක් ඉතා පැහැදිලිව බලාගන්න හැකියාව තියෙනවා. එහෙනම් යාළුවනේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා, කමෙන්ට් එකක් දාලා, පේජ් එකත් ෆලෝ කරලා ෂෙයා කරලා දෙන්න.